hello guys ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. අද මම අරන් ආවේ ලංකාවේ පළවෙනි මෙන්න මේ JBL Charge 6 එකේ full review එක ගැන. මේකේ කොහොමද මිල ගණන්, මේක ගන්න තියෙන්නේ කොහෙන්ද, ඊට පස්සේ මේකේ sound quality කොහොමද, මේ හැම දෙයක් ගැන මේ වීඩියෝ එකත් එක්ක එකතු කරලා තියෙනවා. එහෙනම් මචං දැන්ම දාන්න වීඩියෝ එක like එකක් වැඩි කතාවක් නැතුව අපි යන් අද අපේ වීඩියෝ එකට. හරි ඉතින් boys අපි සුපුරුදු පරිදි වෙනදා වගේම පටන් ගමු unboxing එක. අපි මුලින්ම box එක ගමු. ඔව් සාමාන්‍ය ටිකක් බරයි box එක. කිලෝ එකකට වැඩි box එක ගත්තාම මෙතන ලස්සන ෆොටෝ එකක් දාලා දෙනවා JBL එකේ. දැන් මම ගත්තේ කළු පාට. තව පාට ගොඩක් තියෙනවා. ඒකේ ෆොටෝ එක ගත්තාම මෙතන මුලින්ම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා JBL කියලා සඳහන් කරලා තියෙනවා. ඊට මෙතන පහළේ තියෙන Bluetooth version එක 5.4 කියලා. ඒ කියන්නේ දැන්ට තියෙන latestම version එක තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්ත ගත්තාම මෙතන charge 6 කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන battery life එක සඳහන් කරලා තියෙනවා පැය 28ක් කියලා. සමහර ලොකු battery life එකක් තියෙනවා. සෙහෙම්මම මේ පැත්තට ආවම මෙතන අර belt එකක් එනවා. මේක අපිට මෙහෙම අරන් යන්න පුළුවන් වෙන. ඒතකොට මේ belt එක set කරන්න පුළුවන් ක්‍රම දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සට ආවම මෙතන මේක විශේෂයි. මොකද මේ JBL එක අපිට පුළුවන් power bank එකක් විදිහට පාවිච්චි කරන්න JBL එකෙන් phone එක charge කරගන්න. ඒ ගැන මෙතන පොඩි picture එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ පැත්තේ තියෙනවා battery life එක. ඊට පස්සේ මෙතන IP rating එක. මෙතන මේක IP68 waterproof and dust proof. ඒ කියන්නේ indoor outdoor ඕන විදිහකට අපිට පාවිච්චි කරන්න පුළුවන්, කිසි අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන power bank mode එක සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ JBL portable app එක ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක app එකකින් connect කරලා අපිට ඕන විදිහට customize කරගන්න පුළුවන් sound එක හැමදේම. box එකේ නම් විස්තර ටික තමයි තියෙන්නේ. මේ පැත්තේ ෆොටෝ එකක් තියෙනවා. උඩ තනිකර තැඹිලි පාටට තියෙන්නේ. මේ ටික තමයි box එකේ තියෙන විස්තරය. හරි boys අපි යන් දැන් unboxing එකට. මේක ගත්තාම දැන් මෙතන ආවා seal දෙකක්. මම මේ seal එක කඩලා දෙන්න. මොකද මම කලින් unbox කරලා නේ තියෙන්නේ. අපි දැන් බලමු මේක unbox කරලා. ටිකක් මේ box එකත් සාමාන්‍ය hard විදිහට හදලා තින්නේ. අර premium quality එකක් තියෙනවා කියලා අපිට තේරෙනවා මේ box එක open කරද්දි. මෙතනත් තව JBL කියලා සඳහන් කරලා තියෙනවා. Charge 6 කියලා සඳහන් කරලා තියෙනවා. ඒකත් open කරමු. ඊපස්සේ මෙතන තියෙන පොඩි box එකක්. මේකේ අපිට එනවා අර JBL එක අරන් යන්න පුළුවන් වෙන පටිය ඉන්නේ මේකේ. අපි බලමු මේක open කරලා මොනවද එන්නේ කියලා. එතන තියෙන මුලින්ම user manual එක. හරි. මේකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. මේකේ එක colors තියෙනවා JBL වල. ඒ ගැන විස්තර දාලා තියෙන මෙතන app එක connect කරගන්න ඕන විදිය ගැන සඳහන් කරලා තියෙනවා. charge කරන විදිය හැමදේම විස්තර ටික මේකේ තියෙනවා. අපි ඉතින් මේක දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඒ box එකේ තව තියෙන දේවල් ගත්තොත් මෙතන අපිට එනවා අර belt එක. කත්ත අපි එළියට ගමු හිමීට. මේකේ ඒක සාමාන්‍යයෙන් ගොඩක් quality මෙතන JBL කියලා සඳහන් කරලා තියෙනවා. හොඳ quality පාටියක්. ඒතර අපිට මේක මෙහෙම set කරාම මෙහෙම JBL එක අරන් යන්න තියෙනවා. මේ පැත්ත මෙතන නම් රබර් එකක් වගේ තියෙන්නේ. සාමාන්‍ය මේක නම් හොඳ මැටීරියල් එකකින් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් අර කියන්නේ අර හොඳ බරකට එහෙම ඔරොත්තු දෙන්න පුළුවන් වෙන එක නේ. අර ඇදීම් වලට එහෙම ඔරොත්තු දෙන්න පුළුවන් වෙන හොඳට හදලා තියෙනවා. හරි අපි ඒකත් දැනට පැත්තකින් තියාගමු. box ටිකයි ඒ ටික. අපි ගමු JBL එක එළියට. එහෙම තමයි ඉන්නේ ඇතුලේ. පේන ඇති. හිමීට එළියට ගමු. සාමාන්‍යයෙන් බරයි. ඔව් බරයි සාමාන්‍යයෙන්. පරිස්සමින් ගන්න ඕනේ. කලබල නැතුව හිමීට. හරි. box එක අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ දෙපැත්තේ කාඩ්බෝඩ් එන්නේ. මේ දෙකත් ගලවමු දැනට. හරි. කාඩ්බෝඩ් දෙකත් අර පැත්තකින් තියාගමු. ඒකක්වත් විසික් කරන්න එපා. අරන් තියාගන්න. මොකද box එකේ දාලා අපිට කොහේ හරි අරන් යද්දි තව කාට හරි සේල් කරද්දි එහෙම වටිනවා. ඊට පස්සේ අපි ගමු බාණ්ඩේ. මෙන්න තියෙනවා අපේ බාණ්ඩේ. JBL එක. මේක ගත්තාම මේකේ අපි කතා කරමු මුලින් මේකේ වටේ තියෙන දේවල් ගැන. මුලින් මෙතන JBL logo එක තියෙනවා ලස්සනට.
ඊට පස්සේ මෙතන ඒකේ දැන් ඒ JBL logo එක වටේ තැඹිලි පාටින් ගිහිල්ලා තියෙන නිකන් ෆ්‍රේම් එකක් වගේ. ඊට පස්සේ අපේ මෙතන බටන්ස් වලට ආවහම මෙතන මුලින්ම තියෙන power button එක. ඊට පස්සේ මෙතන තියෙනවා bluetooth මේ ස්පීකර් එක අපිට පුළුවන් JBL මේ වර්ගය හරිය නැත්නම් වෙන වර්ගය හරිය ස්පීකර් ගොඩකට කනෙක්ට් කරන්න පුළුවන් බටන් එක. ඊට මෙතන bluetooth බටන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන මේ වොලියුම් අඩු කරන්න පුළුවන් බටන් එක. ඊට පස්සේ අර සින්දුවක් ස්ටොප් කරන බටන් එක. ඊට පස්සේ වොලියුම් අප් බටන් එක තියෙනවා. මෙතෙන්ට මෙතන තියෙනවා මේ බැටරි ලයිෆ් එක පෙන්වන පොඩි ඉන්ඩිකේටර් එකක්. ඊට පස්සේ මේ පැත්තට මෙතන බේස් එන අර රබර් මේක තියෙනවා. සාමාන්‍ය එකත් ටිකක් හાર્ඩ් විදියට එන්නේ. පේන ඇති. මෙතන මේ ඉන්නේ අර ක්ලිප් දෙක අර බෙල්ට් එක සෙට් කරගන්න අපි ඒක සෙට් කරලා බලමු. ගාව බෙල්ට් එක. ඉතින් මේක සෙට් කරගමු අපි හිමීට. ටිකක් ඒක හරියට සෙට් කරගන්න ඕනේ. හරි. මේ පැත්ත මුලින්ම අපි දාගමු. හරි. මේ පැත්ත අපි සෙට් කරගත්තා. දැන් අනිත් පැත්ත දාගමු. මේ ක්‍රම දෙකක් තියෙනවා සෙට් කරගෙන අර තනි පැත්තකින් අරන් යන්න පුළුවන් වෙන. ඒකට මම නම් ආස මේ විදිය ධර්ම සෙට් කරන එක පැත්තකට ඇලවෙනවා වගේනේ JBL එක. හරි. පැත්තත් අපි බලන්න ඕනේ මෙතන හොඳට සෙට් වෙලාද කියලා නැත්නම් වැටෙන්න පුළුවන්. හරි. ඕකේ. වැඩේ හරි. මේ තියෙන බාන්න දැන් අපිට මෙහෙම අරන් යන්න තියෙන්නේ. හොඳ හයියට තියෙනවා. ඒතර අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ඇල්ලුවම සාමාන්‍ය අපිට ලිස්සන්න පුළුවන්. මේක සාමාන්‍ය බරයිනේ කිලෝ එකකටත් වැඩි. එතකොට ඒ ලිස්සන්න නැති වෙන්න තමයි මේක දෙන්නේ. එතකොට අපිට ඕන තරක අරන් යන්න පුළුවන්. හොඳට අතට අල්ල ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මේ පැත්තේ ගත්තාම පිටිපස්සක නතර කරොත් මෙතන තියෙනවා charging port එක. මේක in out කියලා සඳහන් කරලා තියෙනවා. මොකද මෙතනින් අපිට මේකම type C to type C cable එකක් ගාලා ෆෝන් එක charge කරගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේ යට තියෙනවා රබර් පෑඩ් දෙකක් අර මේසෙ උඩ මෙහෙම තියන්න පුළුවන් වෙන. හරි. ඔය විදිහට තමයි ඕවරෝල් ගත්තාම තියෙන්නේ. මේකේ මැටීරියල් එක ගැන කතා කරාම සාමාන්‍යයෙන් ගොඩක් හොඳ මැටීරියල් එකක් තියෙනවා. සාමාන්‍ය හොඳ හાર્ඩ් විදිහට හදලා තියෙන මෙතන මේ රබර් එකත් ගොඩක් හොඳයි. තරණේ අර බීමට වැටුණත් හයි කොහෙද වැදුනත් මොකද හානියක් වෙන්නේ නැති විදිහට හදලා තියෙන්නේ. අනික මේක ෆුල් වෝටර් ප්‍රූෆ්. අපිට වතුරේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. වැස්සට අවුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕවර් ගත්තාම හොඳ ක්වොලිටි JBL ප්‍රොඩක්ට් එකක්. හරි ඉතින් බොයිස් අපි දැන් ස්පීකර් එක ඔන් කරලා ෆෝන් එකට කනෙක්ට් කරලා බලමු. මුලින්ම පවර් බටන් එක දෙන එක ඔබලා අපි ඔන් කරගමු ස්පීකර් එක. හරි ඔන් වුණා. අපි දැන් ෆෝන් එකට ගිහිල්ලා ෆෝන් එකේ Bluetooth මම ඔන් කරලා තියෙන්නේ. හරි කනෙක්ට් වෙලා ඉවර ගන්න තප්පර ගහන යන්නේ. මොකද කනෙක්ෂන් එක හොඳින්ද ශනික කනෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා JBL Portable කියලා. මේක තමයි ඇප් එක. අපිට ඒක Play Store App Store එක ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකට ගියාම මේකේ ටික වෙලාවකින් පස්සේ ලෝඩ් වෙලා අපිට පෙන්වනවා මෙතන මුලින්ම JBL එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන බැටරි ලයිෆ් එක පෙන්වනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඉක්වලයිසර් ටික. කියන්නේ අපිට ඕන විදිහට සවුන්ඩ් එක හදා ගන්න පුළුවන්. මේදී එහෙම ඊට පස්සේ කස්ටම් කියලා එකක් තියෙනවා. ඒක අපිට පුළුවන් අපිට කැමති විදිහට අපිට හදා ගන්න පුළුවන් එක එක සින්දුවේ විදිහට. එහෙම අපේ කැමැත්ත අනුව හදා ගන්න පුළුවන්. මිඩ් එක, හයි එක, ලෝ එක ඕන විදිහට. ඊට පස්සේ මෙතන පාටි ටයිම් බූස්ට් කියලා ඇත්තන මේක දැම්මහම මේක අර ඉක්වලයිසර් ටික ඔක්කොම ඕෆ් වෙනවා. ඒතකොට වෙන්නේ මේ බැටරි එක ඉතිරි වෙන එක වෙන්නේ. ඒතකොට සවුන්ඩ් එකේ බේස් එකේ අඩු වෙනවා. මම නම් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න කියලා. මොකද ඒතකොට බේස් එක අඩු වුණාම කිසි ක්වොලිටි එකක් නැහැ නේ මියුසික් එකේ. ඒක ඕෆ් කරලා මේ JBL ස්ටෑන්ඩඩ් මෝඩ් එක නම් ගොඩක් හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන තව තියෙනවා ස්ටීරියෝ කියලා. ඒක අපිට එක වගේ ස්පීකර්ස් දෙකක් මේ වගේ දෙකක් කනෙක්ට් කරලා ස්ටීරියෝ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ආවහම මෙතන තියෙනවා මේ ඇතුළට ගියාම මෙතන දෙනවා software එක. එතන අපිට software update මොන හරි ආවොත් ස්පීකර් එකට ඒව download කරලා install කරන්න තියෙනවා. ඉතින් update පැත්තෙනොත් ගොඩක් හොඳයි ස්පීකර් එක බලද්දී overall ගත්තාම සාමාන්‍යයෙන් ගොඩක් user friendly සරල interface එකක් තියෙන app එකක්. ඕන කෙනෙක්ට තේරෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඕන ෆෝන් එක download කරගන්න පුළුවන්. වැඩි ලොකු MB ගානකට නැති පොඩි app එකක්. මම හිතනවා මේ app එකෙන් අපිට ඔක්කොම වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා sound එක. හරි ඉතින් boys අපි දැන් කතා කරමු මෙන්න මේ ස්පීකරේ sound quality ගැන. මේකේ sound quality ගැන ආයි ඉතින් අහන්න දෙයක් නැහැ නේ මචං. මොකද මේක JBL original එකන්නේ. එතකොට ඉතින් sound quality ගැන ඔයගොල්ලෝ දන්නවනේ JBL ස්පීකර් වල.
මේකේ අර ගොඩක්ම වාසිය තමයි මේකේ බේස් එක. ඇත්තටම ගොඩක් හොඳ බේස් එකක් තියෙනවා. මොකද ඒක අර කියන්නේ මට කියන්න දෙයක් නැහැ. කියන්නේ ඒක අහලම තමයි බලන්න ඕනේ. ගොඩක් හොඳ බේස් එකක් තියෙනවා මේකේ. කියන්නේ මේ ස්පීකර් සාමාන්‍ය ගොඩක් ලොකු නෑනේ. සාමාන්‍ය පොඩිනේ. මේ ගානට එච්චර බේස් එකක් තියනවා කියලා හිතන්න අමාරුයි. මේකේ ප්‍රමාණය හැටියට. නමුත් ගොඩක් හොඳ බේස් එකක් දෙනවා. මොකද මේකේ අවුට්පුට් එක වොට් 45ක් උපරිම. කියන්නේ වූපර් එකේ කියන්නේ බේස් එකනේ. ඒ වූපර් එකේ වොට් ගාන වොට් 30යි. ටියුටර් එකක් තියෙනවා. ටියුටර් එකේ වොට් 15යි. ඒතකොට දෙකම එකතු වුණාම 45 එන්නේ. ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ ක්ලියර් හොඳ බේස් තියෙන ක්වොලිටි සවුන්ඩ් එකක් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරි ඉතින් බොයිස් අපි දැන් කතා කරමු මෙන්න මේ ස්පීකරේ තියෙන බැටරි ලයිෆ් එක ගැන. මේකේ බැටරි ලයිෆ් එක ගත්තාම මේගොල්ලෝ බොක්ස් එකේ සඳහන් කරලා දෙනවා පැය 28ක ප්ලේ ටයිම් එකක් තියෙනවා කියලා සිංගල් charge එකකින්. ඒනකොට මම නම් එක්ස්පීරියන්ස් කරලා නැහැ එච්චර. මම පැය 10ක් 11ක් ඒ වගේ අතර කාලයක් පාවිච්චි කරලා දෙනවා. සාමාන්‍ය සවුන්ඩ් එක 160ක් 70ක් අතර පාවිච්චි කරලා ඊට පස්සේ බේස් එකක් ටිකක් වැඩි කරලා එතකොට මට 150ක් වගේ තමයි බැටරිය ඩ්‍රොප් වුනේ. එතකොට සාමාන්‍යයෙන් පැය 20කට ආසන්න හෝ ඊට වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි මේකේ බැටරි ලයිෆ් එක. දැන් මේගොල්ලෝ කියන විදිහට පැය 28ක් ගන්නම් අර මම ඔයාලට අර ඇප් එකේ පෙන්නුවා වගේ අර ටික් එක ඕෆ් කරලා ඊට පස්සේ සවුන්ඩ් එකත් ගොඩක් අඩු කරලා බේස් එකත් අඩු කරලා එහෙම මියුසික් අහනවා නම් මේගොල්ලෝ කියනවා වගේ පුළුවන් වෙයි පැය 28කට වැඩියෙන් පාවිච්චි කරන්න 28කට කිට්ටු කරන්න. මම නම් ඉතින් එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් එහෙම වැඩක් නැහැ නේ මියුසික් අහලා. ඒ හින්දා සාමාන්‍යයෙන් ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා මේක ගෙවන ගානට සාපේක්ෂව. අපි දැන් කතා කරමු මෙන්න මේ ස්පීකරේ තියෙන ඩියුරබිලිටි එක ගැන. මේකේ ඩියුරබිලිටි එක ගැන කතා කරද්දී විශේෂයෙන් කියන්න IP රේටින් එක ගැන. මොකද මේකේ තියෙන IP68 කියන ගොඩක් හොඳ IP රේටින් එකක්. කියන්නේ waterproof and dustproof නේ. අපිට ඕන පරිසරයක කියන්නේ ඉන්ඩෝර්, අවුට්ඩෝර්, බීච් පාටි ඊට පස්සේ අර වතුර වැටුණාට එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මම නම් කියන්නේ වතුර තියෙන පරිසරයක පාවිච්චි කරන්න. මොකද ඇතුළට වතුර ගියොත් මොකක් හරි වෙලා වොරන්ටි තිබ්බා කියලා අපිට වොරන්ටි ක්ලේම් කරන්න බෑ. වෝටර් ඩැමේජ් වලට වොරන්ටි හම්බෙන්නේ නැහනේ කිසිම කම්පැනි එකකින්. ඒ හින්දා. හැබැයි ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ IP රේටින් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ අර බේස් රේඩියේටර් එක තියෙන්නේ දැන් දැන් මේකනේ බේස් රේඩියේටර් එක. මේක වටේ මේ තියෙන රබර් දෙපැත්තෙම තියෙනවා. ඒ රබර් ආවරණ වලින් සාමාන්‍ය ගොඩක් හොඳ ආරක්ෂාවක් වෙනවා. මොකද දැන් මේක කොහරි තියද්දි වැදුනොත් එහෙම එතකොට ඒ වෙන හානිය අවම වෙනවා. ඊට පස්සේ ගත්තාම මේකේ අර මෙටීරියල් ගත්තාම සාමාන්‍ය ගොඩක් හොඳ මෙටීරියල් එකක් භාවිතා කරලා තියෙන්නේ. එතකොට අර කල් පැවැත්මක් ටිකක් වැඩි. ඒ ඕවරෝල් ගත්තාම සාමාන්‍යයෙන් ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා මේ ස්පීකරේ. හරි ඉතින් බොයිස් අපි දැන් කතා කරමු මෙන්න මේ ස්පීකර් එකේ තියෙන කනෙක්ටිවිටි පැත්ත ගැන. කනෙක්ටිවිටි එක ගැන කතා කරද්දී මේකේ ප්‍රධානතම කනෙක්ෂන් එක තමයි Bluetooth. ඒ කියන්නේ මේකට අපිට USB pen, micro SD card එක මුකුත් දාන්න බෑ. Bluetooth තමයි ප්‍රධානම. අපිට මේකේ තියෙන version එක ගැන කතා කරොත් Bluetooth 5.4 තියෙන දැන් තියෙන latest version එක. කියන්නේ ගොඩක් හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. ගොඩක් දුර පාවිච්චි කරන්නත් පුළුවන් මීටර 20ක් 25ක් ඒ වගේ අතර. Bluetooth පැත්ත ගත්තාම ගොඩක් හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියලා දෙනවා අපිට මේ charging port එකදී මේ type C port එකෙන් අපිට පුළුවන් laptop එකකට connect කරලා cable එක through මේකට sound එක දෙන්න. එතකොට speaker එක charge වෙනවත් එක්කම අපිට music අහන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් latency එකත් අඩුයි Bluetooth වල සාපේක්ෂව. අනිත් එක මේක charge කරගන්නත් පුළුවන්. එතකොට overall ගත්තාම connectivity පැත්තනොත් ගොඩක් හොඳ සාධාරණයක් වෙන speaker එකක් විදිහට මට හඳුන්වන්න පුළුවන්. හරි boys අපි දැන් කතා කරමු මෙන්න මේ speaker එකේ තියෙන හොඳ සහ නරක. සාමාන්‍යයෙන් මේ ස්පීකරේ ඕවරෝල් ගත්තාම නරක දේවල් නැහැ 100%ම තියෙන හොඳ දේවල්. නමුත් මම දකින්න විදිහට එක පොඩි අඩුපාඩුවක් වගේ දෙයක් තියෙනවා. පොඩි අඩුපාඩුවක් වගේ මම ඒක ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. අපි මුලින් බලමු මේකේ වාසිදායක හොඳ දේවල් ගැන. ඒ ගැන කතා කරද්දී මුලින්ම කියන්නේ මේකේ සවුන්ඩ් ක්වොලිටි. ආයේ මචං සවුන්ඩ් ක්වොලිටි යන සුපිරි. සුපිරි කියන්නේ වචන දෙයක් නැහැ සුපිරියම්ම තමයි. මොකද හොඳ සවුන්ඩ් එකේ වොලියුම් එකක් හොඳ ක්ලියර් ගතියක් ඒ වගේම විශේෂයෙන් කරන හොඳ බේස් එකක්. සුපිරි බේස් එකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් JBL ඔරිජිනල් ස්පීකර් එක සවුන්ඩ් ක්වොලිටි කොහොමද කියලා. ඒ ක්වොලිටි ඒ විදිහට මේ ස්පීකර් එකේ තියෙනවා. ගොඩක් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා මේ ගෙවන මුදලට සාපේක්ෂව. ඊළඟට කතා කරද්දී මේ කියනවනේ බැටරි ලයිෆ් එක. ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඒක හැබැයි ඩිපෙන්ඩ් වෙනවා ඔයගොල්ලෝ අහන මියුසික් එක මත. කියන්නේ ඔයගොල්ලෝ බේස් එක වැඩි ඊට පස්සේ ගොඩාක් සවුන්ඩ් එක වැඩි කරලා මියුසික් එකක් ඇහුවොත් බැටරිය බහින එක වේගවත් වෙනවා. ඒ කියන්නේ ඒක සාපේක්ෂයි. හැබැයි නමුත් ඕවරෝල් ගත්තාම සාමාන්‍යයෙන් පැය 20කටත් වැඩි ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ කතා කරද්දී අපිට Bluetooth version එක. Bluetooth version එක ගත්තාම
ගොඩක් හොඳ කනෙක්ෂන් එකක් තියෙන. මොකද Bluetooth 5.4 තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් තියෙන ලේටස්ට්ම කනෙක්ෂන් එක. ගොඩාක් දුර අපිට පාවිච්චි කරන්න පුළුවන්. මීටර 20ක් 25ක් වගේ දුරකට කනෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ඩ්‍රොප් වීමක් නැහැ. සුපිරි කනෙක්ෂන් එකක් තියෙන මේකේ. ඒ වගේම ඊළඟ ප්ලස් පොයින්ට් එක තමයි මේක IP රේටින් එක සහ ඩියුරබිලිටි එක. ඒකත් ගොඩක් හොඳයි. මොකද IP68 තියෙන්නේ. waterproof and dust proof නේ. අපිට කිසි අවුලක් වෙන්නේ නැහැ. හැබැයි අර මං කිව්වේ අර කලින් පොඩි අඩුපාඩුවක් දෙයක් දැක්ක කියලා. අන්න ඒක තමයි මෙන්න මේ charging port එක තියෙන්නේ. මේ type C port එක සාමාන්‍යයෙන් open තියෙන්නේ. මීට කලින් ආපු ස්පීකරේ charge 5 එකනේ. ඒක තියෙන්නේ මෙතන රබර් සීල් එකක් වගේකින් අපිට වහන්න පුළුවන් මේක. ඕනලකට අරින්න දින ඊටසේ වහලා තියන්නේ. අන්න ඒ රබර් එක මෙතෙන්ටත් ඒගොල්ලෝ දාලා ආවනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද එතකොට 100%ක්ම waterproof කියලා කියන්න පුළුවන්. මොකද මේක කොහොමද මේක ඇතුලෙන් මේ charging port එක කරහා ඇතුලට වතුර යන්නේ නැහැ. නමුත් අර මෙතන දැන් pins තියෙනවානේ කරන්ට් එක නේද. මොකද මේක power bank එකක් විතර පාවිච්චි කරනවානේ. ඒක මේ කියන්නේ මේක power on කරාට පස්සේ මෙතනින් කරන්ට් එක ඇවිල්ලා තියෙන මිලි වෝල්ට් ගාණක් අර සර්කිට් එකෙන් එළියට. ඒ හින්දා මම හිතන්නේ මේකට සාමාන්‍ය රබර් එකක් ආවනම් හොඳයි කියලා. මේගොල්ලෝ ඊළඟ ජෙනරේෂන් එක අප්ඩේට් කරයි. සාමාන්‍යයෙන් ඒක විතරයි මම අර දකින්න පොඩි අඩුපාඩුවක් වගේ තියෙන්නේ. නමුත් ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් දෙනවා. මොකද මේ රබර් එහෙම ගොඩක් හයියට හදලා තියෙන. ඒ කියන්නේ කොහරි වැදුනහම කැඩෙන්නේ නැති විදියට. සාමාන්‍යයෙන් ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳයි. ගොඩක් හොඳ මැටීරියල් එකකින් භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඩැමේජ් වෙන එහෙම තියෙන සම්භාවිතය ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් එතකොට මේ ස්පීකරේ හැමදේම සලකලා බැලුවාම ගෙවන ගානට සාධාරණයක් කරන ගොඩක් හොඳ ස්පීකර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි බොයිස්. අපි දැන් කතා කරමු මේ ස්පීකර් එකේ කොහොමද ප්‍රයිස් රේන්ජ් එක ගන්න තියෙන්නේ කොහෙන්ද ඒ ගැන. මේක මම ගත්තේ මීට සතියකමාරකට විතර කලින්. එතකොට ප්‍රයිස් එක උනේ රුපියල් 46000ක් වගේ මුදලක්. දැන් ඒක කොහොමද දන්නේ අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. මම ගත්තේ කොළඹ තියෙන Simply Tech එකෙන් ඒගොල්ලෝගේ ෂොප් එකටම ගිහිල්ලා තමයි මම බලලා ගත්තේ. සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. ඒගොල්ලන් කස්ටමර් සර්විස් එක අනිත් ඒගොල්ලෝ ඔරිජිනල් ප්‍රොඩක්ට් විතරයි කරන්නේ. වොරන්ටි එකත් හොඳයි ඒගොල්ලන්ගේ. මම හිතනවා මේක ගෙවන ගානට සාපේක්ෂව කියන්නේ සවුන්ඩ් ක්වොලිටිය, ඊට පස්සේ පෝටබල් ගතිය, බැටරි ලයිෆ් එක හැමදේම අතින් ගත්තොත් ඒ ප්‍රයිස් එකට සාපේක්ෂව ගොඩක් ලොකු දෙයක් කරනවා කියලා මම හිතනවා. හරි ඉතින් බොයිස් අපි වීඩියෝ එක අවසානට අවිල්ලා තින්නේ. මම හිතනවා ඔයාලට අදගෙන වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකද JBL Charge 6 එකක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට තාම මම දන්න තරමින් ලංකාවේ කවුරුත් Charge 6 එකේ ෆුල් රිවිව් එකක් කරලා නැහැ. අපේ channel එකෙන් තමයි මේකේ ෆුල් රිවිව් එක බලා ගන්න පුළුවන් ඉන්නේ මුල්ම වතාවට ලංකාවේ. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. පහළ තියෙන like button එක press කරලා අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. මොනවාරි දැනගන්න තියෙන පානෙන් comment කරන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක JBL එක තියෙන ඒ වගේම JBL එක ගන්න බලන් ඉන්න යාළුවන්ට අනිවාර්යෙන් share කරන්න. ඒක අපිටත් අපේ channel එක කරන්න පුළුවන් ලොකු උදව්වක්. එහෙනම් මචං අදට මම ගිහින් එන්න. මගේ නම ඇසුරු. අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.